හරි හැමෝටම ආයුබෝවන්. අද වීඩියෝ එකෙන් මට ගේන්න හිතුනේ අවුරුද්ද මාස 12න් දින 30ක් තියෙන මාසයි දින 31ක් තියෙන මාසයි විභාගෙට ඇහුවොත් කොහොමද ඔයගොල්ලෝ උත්තර ලියන්නේ? දැන් කැලෙන්ඩර් එක අරගෙන ගිහිල්ලා හොයනවාද 31ක් තියෙන මොනවද 30ක් තියෙන මොනවද එහෙම කියලා හොයන්න බෑනේ. ඉතින් ඒ හින්දා මම පොඩි සරල ක්‍රමයක් අද අරගෙන ආවා. පොඩි කවි දෙකක්. ඒ කවි දෙක පාඩම් කරගත්තොත් ඔයාලට ලේසියෙන්ම මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. දින 30ක් තියෙන මාස මොනවද? දින 31ක් තියෙන මාස මොනවද කියලා. හරිද? මම මුලින්ම කියලා දෙන්නම්. දින 30ක් තියෙන මාස ටික කොහොමද හොයන්නේ කියලා. හරිද? දින 30ක් තියෙන මාස. දින 30ක් තියෙන මාස හොයන්නේ මෙන්න මේ කවිය පාඩම් කරගන්න. අපේ ජුවානිස් සැපෙන් නොවැ ඔන්න ඕක තමයි දින 30ක් තියෙන මාස බලන්න. මෙන්න මේ අයන්න කියන්නේ ළමයි අප්‍රේල් වල තියෙන්නේ හරියටම දින 30යි. ඊළඟට ජුවානිස් ජුයන්නෙන් කියන්නේ ජුනි right. සැපෙන් සෑවලින් කියවෙන්නේ මොකද්ද? සැප්තැම්බර් ඊළඟට නොවැලින් මොකද්ද? නොවැම්බර් ඔන්න එහෙනම් දින 30ක් තියෙන මාස. අපේ ජුවානිස් සැපෙන් නොවැ අප්‍රේල් ජුනි සැප්තැම්බර් නොවැම්බර් right. ඔන්න දින 30ක් තියෙන මාස අපි ඉගෙන ගත්තා. දැන් මම කියලා දෙන්න යන්නේ දින 31ක් තියෙන මාස. දින 31ක් තියෙන මාස. දින 31ක් තියෙන මාස තමයි ජර මර මැද ජූලියට් අක්කා ඔක්කොම දෙල් කාලා කියලා කවිය පාඩම් කරන්නත් පුළුවන්. ජරමර මැද ජූලියට් අක්කා ඔක්කොම දෙල් කාලා. මම මෙතන කාලා කියන එක දැම්මේ නෑ. ජයන්නෙන් කියවෙන්නේ ළමයි ජනවාරි. මොකද්ද ජ වලින් කියන්නේ ජනවාරි. මයන්නෙන් කියවෙන්නේ මොකද්ද? මාර්තු right. මාර්තු. මැද අකුර මොකද්ද? මෑ වලින් මොකද්ද තියෙන්නේ? මැයි. ඔව් ඔයා හරි. මැයි. ජූලියට් මොකද්ද? ජූලි. හරියට හරි. ජූලි. අක්කා අයන්නේ මොකද්ද? අයන්නෙන් අගෝස්තු. හරිද? අගෝස්තු. ඊළඟට ඔක්කොම ඔයන්නේ මොකද්ද? ඔක් කියද්දිත් පුළුවන්. මොකද්ද? ඔව් ඔක්තෝබර්. දෙයන්නේ මොකද්ද? දෙයන්නෙන් දෙසැම්බර්. මොකද්ද? දෙසැම්බර් right. ඔන්න දැන් දින 31ක් තියෙන මාස. දින 31ක් තියෙන මාස මොනවද? ජර මර මැද ජූලියට් අක්කා ඔක්කොම දෙල්. ඕක පාඩම් කරගත්තොත් ඔයාලට පුළුවන් දින 31ක් තියෙන මාස දැනගන්න. එතකොට දින 30ක් තියෙන මාස දැනගන්න ඕගොල්ලෝ මෙන්න මේ කවිය බලාගත්තා නම් හරි. අපේ ජුවානිස් සැපෙන් නොවැ. ඉතින් මං හිතනවා දින 30ක් තියෙන මාසයි 31ක් තියෙන මාසයි
ඕගොල්ලන්ට අදින් පස්සෙන්න බැරිව යන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකම් බයි.